දැන් මේ ටිකත් අස් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ බින් ටික අස් කරන්න තියෙනවා. කුණු ඒවා 4ක් නේ. එතකොට හලෝ ඔන්න මේ ආයෙත් වීඩියෝ එකක් ගන්න හිතුවා. ඉතින් මේ දැන් ඇවිල්ලා වෙලාව 12 පහු වෙලා. අද වෙන්නන්න යන්නේ ආයෙ ක්ලීනින් කරන තව තැනක්. මේක ඇවිල්ලා පොඩි ස්ටුඩියෝ එකක්. ඉතින් මේ අද මේක මොකද ගන්න තියෙන්නේ කියලා තමයි කියන්න යන්නේ. සහ මේ වීඩියෝ එකේ ගොඩක් මම කියන්න හිතුවේ ක්ලීනින් කරලා කොච්චරක් වගේ ගාණක් හම්බ වෙනවද කියලා. සාමාන්‍යයෙන් මෙහෙ සති දෙකෙන් දෙකට දෙනවා සැලරි එක. ඉතින් එතකොට මම කරන්නේ දැන් ඒ කියන්නේ සයිට්ස් ක්ලීනින් සයිට්ස් 3ක් තියෙනවා. ඒ 3ෙන් කීයක් හම්බ වෙනවද කියලා බලමු. ඉතින් මේක මේ ස්ටුඩියෝ එකක් කියන්නේ ෆිල්ම් හදන තැනක් වගේ. කියන්නේ ඔයාලගේ මම හිතන්නේ ෆිල්ම් එහෙම හදන තැනක්. මේ තියෙන ඕඩ්ස් එහෙම තියෙනවා. එයාට හම්බ වෙච්ච ඔය ගොඩක් ඒවම. ඉතින් මේ කාමරේ කරන්න තියෙන්නේ මේකේ පොටු ටික එහෙම හදලා මේ කෑන්ස් තියෙනවා මේවා. ඒවා ටික අයින් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ යාලා යූස් කරපු පිංගම් කෝප්ප තියෙනවා. මේ ඇවිල්ලා පහළ තට්ටුව. ඉතින් මේ පහළ තට්ටුවේ තියෙන පිංගම් කෝප්ප ටික ඔක්කොම එකතු කරගෙන අපි යන්න ඕනේ උඩ තට්ටුවට. මේ වගේ කෑන්ස් ටික දානවා බින් වලට. බින්ස් තියෙනවා සාමාන්‍ය මේක ජෙනරල් වේස්ට් සාමාන්‍යයෙන් කුණු දාන එක. මේක ඇවිල්ලා රීසයිකල් කරන දේවල් බෝතල් ඒවා මේවා ප්ලාස්ටික් වීදුරු. මේකේ කොළ පේපර් කාඩ්බෝඩ් ඒවා මේවා. එහෙම තමයි ඒකට දාන්නේ. ඉතින් බලමු මේ කෑල්ලේ එන දින කෝප්ප 3ක්. මේ පැත්තේ තියෙන කෝප්පයක්. එතනක් තියෙන කෝප්පයක්. මේක අරන් යන්න. මේක අපි දාමු මේකට. මේකත් අරන් යන්න. ඊට පස්සේ මේ තුනම තියමු. Okay. Okay. ඊට පස්සේ මේක ගෙනියමු. මේක අපි තියාගමු. ඉතින් මේක ලේසියට මම ගන්න මෙතෙන්ට එකතු කරලා පොඩි ට්‍රේ එකක් තියෙනවා. මේ මෙන්න මේ ට්‍රේ එකට දාලා උඩට ගෙනියනවා. එතකොට ලේසි වැඩේ. නැත්තම් එක උඩට ගෙනියන්න නැද්ද වෙලා යනවා. මේකෙත් පුඩු ටික එහෙම හදලා හරි. දැන් අපි ට්‍රේ එකට අවුරු ගමු කෝප්ප පිකන් ටික. අපි මෙතනින් තියලා කෝප්ප ටික තියාගමු. මේක නම් මේක පේස්ට් මේ දෙක දාමු මේකට. හරි. ඊට පස්සේ අපිට තව උඩ බින්ස් තියෙනවා. බින් ඒ වගේ බින් බෑග්ස් මාරු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට බින් බෑග්ස් ඕන වෙනවා. බින් බෑග්ස් අපි මෙතනින් අරන් යමු 3ක්. Okay. එනවා මේකයි අර අපි යන් උඩට. ඕකේ මෙන්න තියෙන උඩ තට්ටුවෙත් මේ වගේ මේස් වල තැන් වල කට්ටිය යූස් කරපු කෝප්ප මේවා තියෙනවා. මෙන්න තියෙන කෝප්පයක්. මේක ගමු. ග්ලාස් එකක්. එතකොට
පුටු ටිකත් හදලා චුට්ටක් මේ වතුර බෝතල්නේ වතුර බෝතල් වලට වතුර පුරවන්න තියෙනවා. මේක තියමු. මම තියාගත්තා. එතනත් ටිකක් තියෙනවා. වතුර දාලා මේක දාමු. මේ පැත්තේ තියනවද? නැහැ. නෑ. හරි එහෙනම් මේ ටික අරන් යන්න කිචන් එකට. හරි. මේ පල්ලෙහා තිබ්බු ඔක්කොම ග්ලාස් ටික එහෙනවත් දැන් නෑ අරු වැකියුම් කරනවා. මේ පල්ලෙහා තිබ්බු ග්ලාස් ටිකයි පිඟන් ටික ඔක්කොම අරගෙන ආවා. ඊට පස්සේ දැන් තියෙන්නේ මේක ඩිෂ් වොෂර් එකට දාලා මේ ටික ඔක්කොම හොදලා ඊට පස්සේ මේක මෙයාලගේ එක එක රැක්ස් තියෙනවා. ඒ වගේ එක එක වීදුරු දාලා තියෙනවා. කෝප්ප තියන්න එක එක තැන්. එතකොට පිඟන් තියන්න තව තැන්. ඒ වගේ අස් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන බින් ටිකක් තියෙන ඒ ටික ගන්න ඕනේ. ඔක්කොම කලින් අපි ග්ලව්ස් ටිකක් දාගන්න ඕනේ. ග්ලව්ස් ටික දාගෙන වැඩේ පටන් ගමු. ඕකේ. හරි. ඔන්න ග්ලව්ස් දාගෙන වැඩ ටික පටන් ගත්තා. ඉතින් පිඟන් දැන් මම උඩට ගෙනාවේ මේ ටික. එතකොට මෙතන යාලා යූස් කරපුව වගේක් තිබුණා. සහ මේ ඩිෂ් වොෂර් එකට තව පිඟන් වගේක් දාලා තිබුණා පිඟන් කෝප්ප. ඉතින් ඒක හේදෙන්න දාලා තියෙන්නේ. තව ටිකක් වෙලා යනවා ඒක හේදලා ඉවර වෙන්න. ඉතින් එතකන් මේ අපිට තියෙනවා මෙයාලා වතුර බීලා ඉතුරු වුණ බෝතල් ටිකක් තියෙනවා. ඒවට වතුර පුරවන්න ඕනේ. ඉතින් මෙතන තියෙන බෝතල් වල මේ ටික මං ඊයේ පුරවපුවා. ඒවා ඉතුරුයි. ඉතින් ඒ ටික එහෙම තියෙනවා. හිස් බෝතල් ටිකට වතුර පුරවලා අතරින් පොලිමට තියන්න ඕනේ. එතකොට මේ කෑල්ල පොඩ්ඩක් වයිප් කරලා පිහලා පිටික පිළිවෙල තියන්න ඕනේ. මම වයිප් කරා. දැන් අපි වතුර ටික පුරවගමු. හරි. ඔන්න ඩිෂ් වොෂර් එකේ පිඟන් ටික හේදිලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ ටික අස් කරන්න. අස් කරමු. ඔන්න හේදිලා ඉවරයි. දැන් අපි ඒ ටික අස් කරගමු. හරි. ඉස්සල්ලාම කෝප්ප ටික මේකේ තියන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ වීදුරු ඒවා නෑ. ඊට පස්සේ පිඟන් ටික මෙයාලා මට කියලා තිබුණා පොඩ්ඩක් වයිප් කරලා තෙත නැති වෙන්න තියන්න කියලා. ඒ නිසා පිඟන් ටිකක් තෙත නැති වෙන්න පිහ ගන්න ඕනේ. චූටි කැමු රල්ලමක් තියෙනවා. හරි ඒක පිහලා ගමු. හරියට හේදිලා නැහැ. හොදන්න නම් චුට්ටක් හේදිලා හරියට හේදිලා නැති කෑලි තියෙනවා සමහර ලාවට. ඉතින් අර එහෙමනොත් ආයි ටිකක් හොදලා මේ ටික අරගෙන අස් කරන්න ඕනේ. මේකත් හේදිලා මදි. මේකත් ටිකක් හොදගමු එහෙම. ගොඩක් දුරට හේදිලා තියෙන්නේ අර පොඩ්ඩක් තමයි. ඉතින් පොඩි කෑලි ටිකක් ඔය තියෙනවා. මේකත් හේදිලා මදි. හරි. එන ඊට මේව කරලා අස් කරමු අපි. හරි. ඔන්න ඉතින් වතුරත් පුරවලා මෙහෙම තියාගත්තා. ඒ ටිකත් ඉවරයි. දැන් මේ ටික පිහින්න තියෙනවා ඒව කරගත්තා. එතකොට මේකෙන් ඩිෂ් වොෂර් එකෙන් හොදලා ආපු කෝප්ප ටික මෙතන තියාගත්තා. ඒවා දැන් මේකටයි අස් කරන්න ඕනේ. මේ වගේ මේ જાති කෝප්ප මෙතනින් දානවා අපි. ඊට පස්සේ මේවා මේක අපි උඩින් දාමු. මේක මෙතන. සෙට් එක මෙතනින් හරි මම උරගත්තා.
තව තියෙනවා මේ. තව ඕදන්න තියෙනවා. මේ ටික විහලා දාන්න තියෙනවා. ඊට පස්සේ මේ බින් ටික අස් කරන්න තියෙනවා. කුණු ඒවා 4ක් මේ. එතකොට මෙතන ක්ලීන් කරගන්න තියෙනවා. මේක හොදලා මේව කරගන්න ඕනේ. හරි. එහෙනම් අපි මේක හොදගමු දැන්. මේකට ලේසිම ක්‍රමය වතුර ටිකක් දැම්මා. ඊට පස්සේ මේ ඩිෂ්වොෂර් ලික්විඩ් ටිකක් දාලා පුළුවන් මේකේ හොඳට අතුල්ලන්න. එතකොට වැඩේ ලේසි. අතුල්ලලා ටිකක් තිබ්බනම් මේ කොෆි මාක්ස් තමයි මේවා තියෙන්නේ ගොඩක් කෝප වලින් හැලුණ ඒවා. හරි ඊට පස්සේ මේ පැත්තත් හොඳට මැදලා මේකත් හොඳට හොදිනවා. ඊට පස්සේ මේක හොදලා කියලා කනත් හොඳි දෙකක් තියෙනවා. ඒකත් හොදලා ගන්නවා. ඊට පස්සේ මේ ටික හොදලා දාන්න. හරි දැන් තියෙන්නේ අන්තිම සෙට් එක ඩිෂ් වොෂර් එකට දාගන්න. මේ පැත්තට දාමු. හරි අපිට මේ කෝප්පේ දාගත්තාම ඉවරයි ඉඩමදි. හරි එකක් දාමු. ඕකේ ඒ ටිකත් තේදෙනවා. මේ ටික අතෙන් හොදලා ගමු ටිකයි. හරි මේ ටිකත් ක්ලීන් කරා. දැක්කනේ මේ ටිකත් ලස්සන තියෙනවා දැන්. දැන් මේ ටික ක්ලීන් කරා. මේ ටික මේව කරා අර ටික පිහලා අහුරනවා. වැඩි හැඳි ගෑරුප්පු සෙට් එකක් තියෙනවා. හොදපුවා අපි මේ ටිකත් දාගන්න ඕනේ මේකට. හැඳි ගෑරුප්පු පිහි. ඕකේ ඒ ටිකත් ඉවරයි. දැන් මම පිඟන් ටික පිහගත්තා. ඊට පස්සේ අපි දැන් පිඟන් ටික ලස්සනට කරමු. ලොකු පිඟාන යටි කියලා. මේක මෙතන තියෙනවා. මේ පිඟන් සෙට් එක ඇවිල්ලා මේ සෙට් එකේ ඊට පස්සේ මේ පිඟන් ටික මේක නයිඩ මදිනවා මම හිතන්නේ මේක වහින්නේ නැති වෙයි. ආනේ ගානට තියෙනවා. එතකොට ලොකු පිඟන් දෙක මෙතන. ඕකේ දැන් මේ හරිය ඉතුරු කුණු ටික ගන්න තියෙනවා. මෙන්න මේක ඉවරුණා. දැන් මේ ටිකත් අස් කරන්න ඕනේ. හරි ඔන්න ඉතින් වැඩේ ඉවරයි. හරි ක්ලීන් කරගෙන ඉවරයි මේ ටික. එතකොට දැන් ඉතින් තියෙන්නේ අන්තිමට මොප් කරන්න තමයි කිචන් එක හරිය. එතකොට තව වොෂ්රූම්ස් තියෙනවා. වොෂ්රූම් ටික මොප් කරලා ඉවර කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කියලා. මම දැන් ක්ලීන් කරපු ටික ඔන්න උන් තමයි මම බින් ටික අයින් කරගත්තා. මේ තියෙන්නේ අරක තිබුණ බින්ස් ටික. ඊට පස්සේ ඒ ටික අයින් කරලා අපි අලුතෙන් බින් ටිකක් දාන්න ඕනේ. ඔන්න දැම්මා.
අරකට කාඩ්බෝඩ් දාන්න නිසා ඒකට බින් එකක් දාන්න නැහැ. ඉතින් මේවා අයින් කරලා ඊට පස්සේ මේකට තමයි ඕගනික් වේස්ට් දාන්නේ. ඒ කියන්නේ හිතන්න අපි කෑම කාලේ ඉතුරු වෙනව දිරන දේවල් දාන්න මේකට. කෑම කාලේ ඉතුරු වෙනවුවා තේ කුඩු කෝපි අනම්මනම් ඒවා ටික. හරි. ඊට පස්සේ ඔන්න ඩිෂ් වොෂර් එකත් වැඩි ඉවරයි. ඒකත් උන් වහුවා. ඊට පස්සේ සින්ක් එක හොදලා තියෙන්නේ. ඊට පස්සේ මේවා යටේම පිහලා ඒවත් හරි. වතුර බෝතල් ටික පිරවලා මේවා හරි. කොෆි මැෂින් එකක් තියෙනවා ඒක ක්ලීන් කරා. දැන් ඊට පස්සේ මේ ටික පල්ලහැට ගිහිල්ලා අර පල්ලහැ බින් තිබ්බේ මම පෙන්නුවේ ඒ ටිකට දාලා ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මේ ටිකයි මේ කෑම කන හරිය මං හිතන්නේ මෙතන වටේට මොප් කරලා ඉවර කරන්න තමයි තියෙන්නේ. මේ මම හිතුවේ අද වීඩියෝ එකෙන් මේක ක්ලීන් කරන හැටිත් කියලා. ඊට පස්සේ මේවට කොච්චර සැලරියක් හම්බ වෙන කියන්නේ කොච්චර ගාණක් හම්බ වෙනවද මේක මේ වගේ සති දෙකක් කරපුවාම හරි මාසයකට කීයක් හම්බ වෙනවද ඒ ටික කියන්න. නමුත් මම හිතනවා වීඩියෝ එක දිග වැඩි වෙයි කියලා. ඒ නිසා මම ඒක වෙනම වීඩියෝ එකක් විදිහට ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් ඔන්න ඔය තමයි මේක පොඩ්ඩක් අර නිකන් ක්වික් එකේ වගේ කෝච්චියක් දුවන්න පරක් වෙනවා වගේ කරේ ටිකක් ක්වික් එකේ. ඉතින් ඔන්න ඔය තමයි මේක වගේ සයිට් එකක් ක්ලීන් කරන්න. ඉතින් මේක ඇවිල්ලා පැය 2ක් පැය 4ක් තියෙනවා. එක්කෙනෙක්ට පැය 2 ගානේ. එතකොට මමයි ලක්ෂාන් මගේ යාළුවා තමා කරන්නේ. එතකොට ලක්ෂාන් කරන්නේ වොෂ්රූම්ස් ටික ක්ලීන් කරලා වැකුම් කරනවා එයා ඒ ටික. ඊට පස්සේ මම කිචන් එක අර කෝප්ප ටික අරන් ඇවිල්ලා මේක ක්ලීන් කරලා මොප් කරලා බින් ටික දානවා දෙන්නම ගිහිල්ලා ඊට පස්සේ ඉවරයි. කොහොම තමයි. ඊට පස්සේ තමයි අපි අර මම අර කලින් පෙන්නුවේ රෙස්ටුරන්ට් එක අන්න ඒකට යන්නේ. හරි. ඉතින් මේ එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.